යේසුස් වහන්සේ එම කරන්නේ මේ CGC වේදිකාවේ අනාගත වතුරු කිංස්ලි තුලින් විතරයි. සියලු මහිමේ දෙවිඳුන්ටයි. මම මෙතනට ඇවිල්ලා දැන් මාස 8කට වැඩි. මම මෙතනට එනකොට සෑහෙන දුක් අන්තරාවක් ආවේ. YouTube එකෙන් බලලා තමයි ආවේ. ඒ ඇවිල්ලා මට එන්න කෙනෙක්වත් හිටියේ නෑ. අපේ මහත්තයවත් කැමති නැහැ එනවට. පස්සේ මං හොයාගෙන කොහොම හරි යනවයි කියලා හොයාගෙන මෙතනට ආවේ. ඒ එනකොට මට පිස්සු වගේ ආවේ. මේ ආවට පස්සේ මට ඒ එන්න කලින් කායක කතා කරත් ඒ කතා කරන කෙනාටත් මාව රුස්සන්නේ නැහැ වගේ. මගේ සහෝදරයොත් ඒ වගේ. ගෙදර මහත්තයයි මායි දවසට වචන දෙක තුනක්වත් කතා කරන්නේ තරම් හිටියේ. මම ව්‍යාපාරයක් කරන ව්‍යාපාරය කරත් ඒව හරියන්නේ නැහැ. මගේ ඇඟේ පුරුකක් ගානේ ලෙඩ තිබුණේ. මෙතනට ආවට පස්සේ අනාගත වතුරුතුමා කිව්වා උගුරේ පිළිකාවක් කියලා. ඒකත් මට දැන් හොඳ වුණා. ඊට පස්සේ මං කරන ව්‍යාපාරයේ ටික දවසකින් මට වෙන තැනකට ගෙනියන්න පුළුවන් වුණා. ඉන්න තැන මට කිසි පහසුකමක් තිබ්බේ නැහැ. දෙවියන් වහන්සේ කොහොම හරි මට හොඳ තැනකට ස්ථානයකට යන්න සලස්සලා ඊට පස්සේ මගේ මහත්තයාත් හොඳින් මට ඒ ව්‍යාපාරයක වැඩ කටයුතු සියල්ල කරලා දුන්නා. ඉස්සෙල්ලා කරනකොට පලාතකට එන්නේ නැහැ ව්‍යාපාරයේ පැත්තකට. දැන් මේ පාරේ එහෙම නෙමෙයි අරකට ගියාට පස්සේ සියල්ල මහන්සියලා කරලා දීලා දිනු කරගන්න ඉඩ දීලා මේ අවුරුද්ද කොහොම හරි මගේ තරහ වෙලා හිටිය සහෝදරයෝයි මගේ අම්මගේ මරගයක් වුණා. ඒ මලගෙදරටවත් එකතු වෙලා සහෝදරයෝ ටික කරේ නෑ වැඩ කටයුතු. මේ ඊට පස්සේ මේ අවුරුද්දේ මං කාවට ඇහිල්ලා කෑම බීම කාලා නටලා සතුටු වෙලා දෙවියන් වහන්සේට පිංසුත් දෙන්න මම 50කට විතර කන්න බොන්න දුන්න සහෝදරයෝ නෑ දෙනකොට අක්කේ වාට කවදාවත් වරදින්නේ නෑ කියලා බොහොම සතුටු වෙලා නටලා එහෙම ගියා. දෙවියන් වහන්සේට ස්තුති වෙනවා. මගේ දරුවා දැන් රට යන්න කියලා දැන් අවුරුද්දක් විතර වෙනවා ලෑස්ති වුණා. හරි ගියේම නැහැ. දැන් මේ මාසේ 25 26 වගේ වෙනකොට ඒ කාරණාවත් ඉෂ්ට වෙනවා කියලා අපිට ආරංචි ලැබුණා. දෙවියන් වහන්සේ ගොඩාක් දේවල් අපිට කරා. දෙවියන් වහන්සේට ස්තුතිය ප්‍රශංසා වේවා. දැන් මගේ මහත්තයාත් සතුටින් ඉන්නවා. මාත් එක්ක කතා බහ කරනවා සතුටින් ඉන්නවා. යේසුස් වහන්සේගේ පවුල සමාදාන කරලා මහත්තයා සහ ඇයව සමාදාන කළා. ඇගේ සහෝදරයෝ වෙන් වෙලා හිටපු මුළු පවුලම එකතු වෙලා දැන් පවුලක් විදියට ආදරෙන් සිටිනවා. දෙවියන් වහන්සේ රටේ යවා ගන්න බැරි ඇගේ පුත්‍රයා මේ 25 26 විදේශගත වෙනවා. ඇගේ ව්‍යාපාරය අලුත් විදියට පටන් අරගෙන ස්වාමීන් වහන්සේ ව්‍යාපාරයට ආශිර්වාද කරලා තිබෙනවා. යේසුස් වහන්සේගේ පිළිකාව සුව කරලා ඒට බලාපොරොත්තුවක් දුන්නා. මේව කරන්න පුළුවන් ජීවමාන යේසුට විතරයි. යේසුස් වහන්සේ එම කරන්නේ මේ CGC වේදිකාවේ අනාගත වතුරු කිංස්ලි තුලින් විතරයි. සියලු මහිමේ දෙවිඳුන්ටයි.